නාගෙන එන්නේ මල් මුද බිසවුනේ කුහෙදෝ යන්නේ වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ නාගෙන එන්නේ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මඩ බිසවුනි කොහෙදෝ යන්නේ ඔබ ජීවිතේ පටන් ගත්ත තත්ත්වය ඔබේ දරුවන්ට දෙන්න එපා. ඔබේ දරුවෝ ඊට වඩා වෙනස් විදියකට මේ ලෝකෙට සම්මාදම් වෙන්න ඕනේ. ඇත්තටම ආචාර්ය නිශාන්ත නානායක්කාර මහත්තයා අන්නේ සංකල්පය ඇත්තටම මේ එල්ලංගාව හෝ මේ ව්‍යාපෘති අපි දන්න අපේ ව්‍යාපාර කරන නිසා අපිට පුද්ගලිකව ලාභ ලැබෙනව නෙමෙයි. නමුත් ඇයි ඔහු ඒක කරන්න පෙළඹුණේ? අපි පුරුදු වෙන්න ඕනේ අපේ මොනවද මේ ජාතියට රටට කරන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහෙන් තමයි ඔබ සියලු දෙනාම අද මෙතනට සහභාගී වුණේ. ඔබ විශේෂයෙන් 16 දෙනා අපි මේ අත දෙන්නේ මතක තියාගන්න. ඒ 16 දෙනාගේ මේ ව්‍යාපෘති නවතින්න බෑ මේ ගමේ.